වගේම පින්වතුනි මට එක අම්මා කෙනෙක් වීඩියෝ එකක් එවලා තිබුණා. ඒ අම්මගේ ගෙදර කටින චීවරයේ වඩම්මලා කටින චීවරයට පින්වතුනි මල් පහන් පූජා කරලා පිරිත් දාලා බල්බ් ඇදලා එහෙම පූජා කරනවා. පින්වතුනි මේ කටින චීවර පූජාවක් කියන්නේ මහාම පිස්සු වැඩක් නේ. අපිට කරන්න වැඩක් නැති කමට කරන වැඩක්. හැබැයි පින්වතුනි මේක සංස්කෘතියක්. ඒක අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ. හැබැයි ඉස්සර භික්ෂුන් වහන්සේලාට කටින චීවරයක් නෙවෙයි චීවර අවශ්‍යතාවයක් තිබ්බා. ඒ කාලේ තිබිච්ච අවශ්‍යතාවයක්. ඒක මොකද සිවුරු හිඟයි. සිවුරු හිඟයි. හැබැයි දැන් පින්වතුනි එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් ඒක මහා පිස්සු වැඩක්. ඒක පින්වතුනි දැන් සාමින් වහන්සේලා හම්බ කරගන්න වැඩක් වෙලා. දැන් පින්වතුනි පොඩ්ඩක් හිතලා බලන්න. අපි දැන් මේ අඳින සිවුරට ගෙදරට ගෙනහල්ලා ඒකට මල් පහන් පූජා කරන්නේ මොකද කියන්නකෝ? ඇයි මල් පූජා කරන්නේ? මේ රෙද්දකට මල් පූජා කරන්න තරම් ඕගොල්ලෝ පිස්සු වුණානේ නේද? ඒක පිස්සුවක් නෙවෙයිද? දැන් භාග්‍යතුන් වහන්සේට නම් අපි මල් පහන් පූජා කරලා වඳිනවා. භාග්‍යතුන් වහන්සේට. ඇයි අපි වඳින්නේ? ඒ උන්වහන්සේ ජීවමානව හිටියා. ජීවමානව ඉන්නවා කියලා හිතාගෙනයි අපි වඳින්නේ. මොකද උන්වහන්සේ ලෝක සත්‍ය වෙනුවෙන් අපි වෙනුවෙන් මහත් කරුණාවෙන් මේ සංසාර සාගරයෙන් අපව එතර කරන්න ධර්ම දේශනා කරා. උන්වහන්සේගේ පින තියෙනවා. ඒක නිසා අපි උන්වහන්සේට බුද්ධ පූජාව තියෙනවා. බුද්ධ පූජාව තියලා උන්වහන්සේව සිහි කරලා උන්වහන්සේගේ මාර්ගය යන්න උන්වහන්සේව සිහි කරලා අපි උන්වහන්සේට මල් පහන් හඳුන් කූරු පත්තු කරලා අපි උන්වහන්සේව සිහි කරන්න වඳින. උන්වහන්සේ ඉන්නවා කියලා හිතාගෙන. පින්වතුනි කටින චීවරයට එහෙම කරන්නේ ඇයි කියලා කියන්නකෝ. බලන්නකෝ මොනතරම් පිස්සු. ඕකට ඉතින් ඕකට වචනයක් කියනවා ගොන් ආතල් කියලා. මම ඉතින් ඒ වගේ වචන භාවිතා කරන්න කැමති නෑ. නමුත් ඒක ඉතින් මට හිතෙනවා. ඉතින් ඒ වගේ පින්වතුනි පිස්සු වැඩ. පින්වතුනි කටිනයක් වෙන්න කාරණා 24ක් සම්පූර්ණ වෙන්න ඕන. කටිනයක් බවට පත් වෙන්න කාරණා 24ක් ඒක තියෙන විනය පිටකේ. පින්වතුනි භික්ෂූන් වහන්සේට කටින චීවරය ලැබෙන්න ඕන හරියට අහසෙන් වැටුණා වගේ. කොහොමද මේක විනය කියලා තියෙන්නේ? පින්වතුනි කියලා තියෙන්නේ භික්ෂූන් වහන්සේට පාන්දරට ගිහිල්ලා දොරට තට්ටු කරලා කියනවා අනේ ස්වාමීනි ඔන්න ඔබ වහන්සේට සිවුරක් ගෙනාවා. කටින සිවුරක් ගෙනාව මේක පාවිච්චි කරන්න කියලා මිනිස්සු දෙනවා. අන්න ඒකනේ අහසින් වැටුණා කියන්නේ උන්වහන්සේ දැනගන්න බෑ කටින සිවුරක් දෙනවා කියලා. පින්වතුනි උන්වහන්සේ දන්නවා නම් කටිනයක් වෙන්නේ නැහැ. එතන කටිනයක් වෙන්න කාරණා 24ක් තියෙනවා. 24 කැඩිලා යනවා. තව ගොඩාක් කාරණා තියෙනවා මේ ගැන කතා කරන්න. ඒක නිසා පින්වතුනි ඒක සංස්කෘතියක්. එන සිවුරක් ගෙනියන්නේ පින්වතුනි ඇතෙක්ගේ පිට. ඇත්තු පිට යන පෙරහැරවල් යනවා. පින්වතුනි මේ අඳින සිවුරට රෙද්දකට පෙරහැරක් ඕනද කියන්නකෝ. පින්වතුනි ඒක මහා විහිළු මෝඩ වැඩක්. හැබැයි ඒක මං හිතන්නේ මේ සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච කෙනෙක් එහෙම දෙයක් කරයි කියලා. සිවුරු පූජා කරන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. සිවුරු පූජා කරන්න එපා කියලා. සිවුරු පූජා කරන්න සාමින්වහන්සේලාට. ඒක පින්වතුනි ඔය විදිහට පූජා කරන්න ඕනේ නෑනේ. බලන්නකෝ ඒක පෙරහැරක් හදාගෙන දැන් ලංකාවේ කොච්චර පාරවල් બ્લોක් වෙනවද කියන්නකෝ මේ පෙරහැරවල් නිසා. මම දැකලා තියෙනවා සමහරක් පෙරහැරවල වලට ඇත්තු පවා යනවා. මල් ගස් අරගෙන කස ගහගෙන පෙරහැරවල්. පෙරහැරකින් ඒ විදිහට වඩම්මන්න ඕනෙද පින්වතුනි මේම අඳින සිවුරක් මේ භික්ෂුන් වහන්සේගේ අවශ්‍යතාවයක්. ඒක එදාට විතරක් නෙමෙයි සිවුර අඳින්නේ. අනිත් දවස්වලටත් අඳිනවා. ඒක නිසා පින්වතුනි ඒක සංස්කෘතියක්. දැන් බලන්න එහෙම පෙරහැරක් යනකොට අපි දැකලා තියෙනවා Hindu කට්ටියගේ එහෙම පෙරහැරවල් යනවා. දැන් ඔය හැම පෙරහැරකම පිටිපස්සේ අර රම්පට් ගගා නට යනවනේ නේ. ගෑනු ළමයි නටනවා. නට ගිහින් තමයි සිවුර ගිහින් දෙන්නේ. එතකොට ඒක කටින සිවුරයක් වෙනවද කියන්නේ? ඒක කටින පූජාවක් වෙනවද? එහෙම පූජා කරන්නේ දැන් ඒක බුද්ධ ආගම කියලා හිතාගෙනනේ. මම කල්පනා කරන්නේ දැන් අන්‍ය ආගමිකයොත් ඕක දකිනවා. පෙරහැරවල්. ඒ මිනිස්සු හිතනවා ඇති බුද්ධ ආගම තමයි මේ කියලා, ධර්මයේ කියලා. පින්වතුනි ඒක ධර්මයේ නෙමෙයි. ඒක ඇත්තටම දැන් බලන්න පින්වතුනි සූත්‍ර පිටකේ ඔයගොල්ලෝ කියවලා බලන්නකෝ. ලෞතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් සූත්‍ර පිටකේ කිසිම තැනක කටින සිවුරක ආනිසංසයක්වත් දේශනා කළා නැහැ. බුදු පියාණන් වහන්සේ කටින සිවුරක් භික්ෂුන් වහන්සේට පූජා කරන්න කියලා කිව්වා. ඒක ඒ කාලේ අවශ්‍යතාවයක් නිසා. පින්වතුනි ඒ කාලේ දැන් මේ කටින තීන කාලේ වස් සමාදන් වෙන කාලේ මාස 6ක් ඉන්දියාවට හොඳටම වහිනවා. වැහැලා භික්ෂුන් වහන්සේලාට ඒ කාලේ සිවුරු හරි ඝනකමයි.
මොකද අර මිනිඔතපු ඒ වගේ වීසි කරපු රෙදි වලින් සිවුරු හදාගත්තේ සිවුරු ඒ වගේම අද වගේ බස් පාසුකම තිබුණේ නැහැ. මාස ගාණක් එනවා. අර බද්ද වගේ කුමාරවරු 30 දෙනා ආවනේ භාග්‍යතුන් වහන්සේව දකින්න. දකින්න එනකොට අනේ උන්වහන්සේලා සිවුරු තෙමිලා මඩ ගෑවිලා සම්පූර්ණ විනාශ වෙලා ආවේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කිව්වා වස් කාලේ ඇවිදින්න එපා කොහෙවත්. වස් කාලේ මේ වහින කාලේ යන්න එපා. සිවුරු තෙමුනහම ඒවා වේල ගන්න අමාරුයි. මොකද ඉන්න තැනකුත් නැහැනේ. පන්සල් නැහැනේ හැම තැනම මේ කාලේ. ඒක නිසා භික්ෂුන් වහන්සේ කෙනෙක් වස් සමාදන් වෙන්න. වස් සමාදන් වෙලා අලුත් සිවුරු ලැබුණට පස්සේ ගමන් පිටත් වෙලා ධර්ම දේශනා කරන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ ඒ කාලයට අනුව ඒ ධර්ම දේශනාව ඒ විදිහට කරා. හැබැයි කෝ වගේ කටින පින්කමක් කරන්න කියලා කිසිම තැනක නෑ. පුළුවන් නම් මට එහෙම භාග්‍යතුන් වහන්සේ කටින පින්කමක් කරපු එකක් ගැන සූත්‍ර පිටකයේ තියෙන හෝ අභිධර්ම පිටකේ විනය පිටකයේ තියෙන එක භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්ව කටින පින්කමක් ඕ විදිහට කරන්න කියපු තැනක් තියෙනවා පින්වතුනි මට ඒක එවන්න. එතකොට පින්වතුනි බුදු පියාණන් වහන්සේ හිටියානම් අද hina වෙයි ඕක දැකලා. රහතන් වහන්සේලා හිටියානම් hina වෙයි. අටුවාවල තියෙන පින්වතුනි විස්තර. අටුවාවල තියෙන හැබැයි බුද්ධ දේශනාවක් තුල නැහැ. දැන් පින්වතුනි ඒ කාලේ හොඳටම පින්කම් කරපු කට්ටිය විශාකා, අනුලා, කේමා, උප්පලවන්නා, ඒ වගේම අනාථපිණ්ඩික සිටුතුමා, බිම්බිසාර රජතුමා මේ විදිහට හිටියනේ මේ. ඕගොල්ලෝ පුළුවන් නම් හොයලා බලන්න මේ කට්ටිය කටින පින්කමක් කරා කියලා කිසිම තැනක සඳහනක් වෙනවද කියලා. පින්වතුනි බුදු පියාණන් වහන්සේ 45 වසක් ධර්මයේ දේශනා කරානේ අපිට. පින්වතුනි උන්වහන්සේට කටින චීවරයක් පූජා කරා කියලා කිසිම තැනක සඳහන් වෙනවද කියලා බලන්නකෝ. කිසිම තැනක සඳහන් වෙන්නේ. ඇයි මට තේරෙන්නේ ඇයි කියලා බෞද්ධයෝ මේ වගේ මෝඩ බොරු වැඩ කරන්නේ. සිවුරකට මට hina හිතින් මේව මතක් වෙනකොට සිවුරකට ගෙදර අරන් ගිහිල්ලා ඒ රෙද්දකට මල් පහන් පූජා කරලා වඳිනවා කිව්වහම ඒ වගේම බල්බ් පැලුත් දාලා බල්බ් පැලුත් දාලා ඒ වගේම පින්වතුනි ඒකට පිරිතුත් දාලා මම සමහරක් තැන්වල දැකලා තියෙනවා මේ ඇත්තමයි කියන්නේ ඒකට බුද්ධ පූජාවකුත් තියෙනවා. පින්වතුනි බුදුදහම කියන්නේ ප්‍රඥාව. මේක අවබෝධයක්. මේක හිතේ තියෙන දෙයක්. මේ හිත අවබෝධ කරගන්න තියෙන දෙයක්. ඒ වගේම බුදුවරු දේශනා කරලා නැහැ ඔහොම මෝඩ පින්කම් කරන්න කියලා. භික්ෂුන් වහන්සේලාට දන් දීම කුසලයක් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ කටින් දේශනා නොවිච්ච එහෙම දෙයක් කරනවා කියන එක මොනතරම් මෝඩ වැඩක්ද? පින්වතුනි ඒක හම්බ කරගන්න ක්‍රමයක් විතරයි. ඒ වගේම අපේ සිංහල කට්ටියට කරන්න වැඩකුත් නැහැනේ. මොනවා හරි දෙයක් තියෙන්න ඕන. කටින පින්කම් කාලෙදින් හරියට ওই පින්කම් කරනවා. ඒක සංස්කෘතියක් වශයෙන් කරාට කමක් නැහැ පින්වතුනි. හැබැයි දැන් බොහෝ දෙනෙක් කරන්නේ පින්වතුනි ඒක බුදුදහම කියලා හිතාගෙන. ඉතින් එහෙම කට්ටියට කවදාක්වත් නිවනක් ලැබෙන්නේ නැහැ.